ගත්තේ ප්‍රේමරංජිත් තිලකරත්න මහත්මයාගේ නාට්‍යයකින් ආපු අපි ප්‍රසන්න අයියත් එක්ක ප්‍රසන්න ගාම හරම ප්‍රසන්න කොහොමද ඉතින් ප්‍රසන්නයි ඒ වගේ තමයි ප්‍රසන්න අයියා ප්‍රසන්න ෆොන්සේකා ඉතින් අපේ වේදිකාවේ ගොඩාක් ක්‍රියාවක් කරපු ඒ වගේ මෙච්චරි නාට්‍ය වල ගොඩාක්ම සාහිත්‍ය දක්ෂතාවයන් දෙන්නම යටි සිනමාවේ ප්‍රතිත්වයේ අතිතිය තැනක හිටපු අපේ ප්‍රසන්න අයියාගේ මම පොඩි වෙලාවක් ඉඳලා ගොඩක් කතා කරමුද කියලා. අංගත්තේ මම ප්‍රේමරංජිත් ශ්‍රීකරණගේ මුනුසයිගේ උපදී කියන නාට්‍යය. ඊට පස්සේ මුනුසේන ගලප්පත්තිගේ මාත්‍යාගේ මාහිනේ කතාව. ඊට පස්සේ සුගතපාල සිද්ධාගේ තුරංග සංගීතය. ඊට පස්සේ චන්ද්‍රසේන දසනායකගේ රංකඳ අන්න මට මගේ ළඟ තිබෙන මේ රංකඳ මම හරි ගෞරව කරන රංකඳ. ඉතින් අයි පොඩි වැඩි මට නම් වටින්නේ අයියා තමයි ලංකාවේ මීට කාලයක් වෙන්නපු තාසන මුල්ම නාට්‍ය. ඩබින් කියලා පෙන්වන තාසන නාට්‍ය ඒ වගේම ශාන්ති ඩිරෙක්ටර් තමයි මේ ශාන්ති ඩබින් ඩිරෙක්ටර් ලංකාවේ ආ වෙලාවේ ශාන්ති ලංකාවේ ඩබින් ඩිරෙක්ටර් වශයෙන් හිටියේ අපේ ප්‍රසන්නයි. ඒ අත්දැකීමත් කියන්න කොහොමද කියලා. ඔව් මට ඩබින් පටන් ගන්න කියලා බාර දුන්නේ රංජිත් පෙරේරා මහත්මයා. එයා තමයි මේක ඉස්ලාම් ලංකාවට ගෙන්නුවේ. එතන මට තමයි මේ බාර දුන්නේ මේ හඳකැවීම අංශයේ අධ්‍යක්ෂණය කිරීම. ඉතින් නාට්‍ය කොටස් 850ක් පමණ මම හඳ ගැව්වා. ඒක තමයි ලංකාවේ ප්‍රථම වරට කරපු පළවෙනිම හඳ ගැවීම් නාට්‍ය පෞද්ගලික අංශේ කරපු ඒක පෞද්ගලික නාලිකාවක තමයි නාට්‍ය වෙන්නේ. ඒක හරිම ජනප්‍රිය වුණා ඒ කාලේ. ඔව් අයියා තාසන් ගැන කියන්නකෝ ලංකාවේ ඉන්න අපි ඉස්ලාම් තාසන් කිරුවේ රංජිත් පෙරේරා මහත්මයා. ඒකේ මම චන්ද්‍රයක් ඒක මම හඳ ගැව්වා. ඒක මම ඉතිරි කිරුනේ මම හඳ ගැව්වා. ඒක මම ඇස්ගේ නිහාල් අයියා. අපි කිව්වොත් ඉතින් මේ හඳුන සම කරන්න හදක් නෑ නිහාල් ජයවර්ධන කිව්වා. නිහාල් ජයවර්ධන රෝහිත ජයවර්ධන සැලි විශ්වනාථ පැත්තකින් දාට උදේ කුමාරි කියලා. උදේ කුමාරි කුසුම් පීරිස් මේකට රාමනායක මහත්තයා. දෙති පෙන්වන්නේ මේලා එන අවුරුදු ගණනක් වෙනවනේ මේ නාට්‍යයක් කරලා. ඉතින් මේ නාට්‍ය තමයි ඊට පස්සේ හඳක ඉන්නවා. දෙල් නාට්‍ය වල රංගපෑවා, චිත්‍රපටි වල රංගපෑවා. මම චිත්‍රපටි එක රංගපෑවා. මමයි මාල්නි කොන්සේගේ ප්‍රධාන කරපෑවා. චිත්‍රපටිය තුත්තේමයි චිත්‍රපටියේ ප්‍රධාන නාට්‍ය වල තමයි ප්‍රසන්න අයියයි පාඩි කොන්සේක මෙතිනියයි. ඉතින් හිතන්නකෝ කොහොමද කියලා අනේ අයියේ ඔහෙම දකින්න කොටයි මෙහෙම දකින්න කොටයි මට ඉතින් හරි ලෝවයි අයියේ. ඔව් කාලේ ගිහිල්ලා නේ අයියේ. ඒ කාලේ ඉතින් එහෙම තමයි. ඒ කාලේ අත්තන කොණ්ඩයක් තිබුණා. දැන් ඉතින් කොණ්ඩේ ගිහිල්ලා ඒක ඉස්සර තමයි ඉතින් අපි සිටියේ කොමාරි වාසලියම ඒව ඉංග්‍රීසි පිට වෙනවා. ඔව් එහෙම තමයි. දැන් ඉතින් අයියේ කියන්නේ ඔයාගේ මැදිනිය කොහොමද පින්බර භාර්යාව? ඔව් මගේ භාර්යාව එනිලා මගේ මට ගෞරවයේ මුල දෙන්නක් තියෙනවා. ලොකුදුර සුමුදු දෙවිදුව මදු තුන්වෙනි පුතා පහන් පිය. අයියා 100 වෙලාදාගේ? හා 100 වෙලාද? ඔව් 100 දැන් 500 ළඟදී 100ක් බැලුවා. ඒක මගේ මිනිපිරිය ළඟට තමයි මේ යව. සතුටුයි නේද අයියේ නිකන් කාලකන්ණී වගේ කාලේ නිකන් ගත කරනවට වැඩිය මම දකින්නේ අයියාගේ එදා ඉඳලා මේ දක්වාම නිකන් මොහොතක්වත් ඉන්නදි මිනිස්සු එක්ක රඟපානවා එක්ක ඩබින් දෙනවා එක්ක මොන හරි වේදිකා නාට්‍යයක සිනමාවේ දෙනාටි නිකන් ඉන්නේ අනුගාමී දරුවන් එකකට කියලා දරුවෝ කෙනවත් හොයලා බැලුවා වාසනාවන්ත මුදම දරුවෝ ටිකක් හදලා තියෙනවා අයියාව මොන තත්ත්වෙන් ආවත් අයියාව බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි මේ මැදිනියක් ඒ වගේම හරිම ගුණයහපත් මැදිනියක් මම හරි ගෞරව කරනවා අම්ම තමයි අයියේ ජීවිතේ ගෙවන්න ඕනේ අයියලා ආදරය කරලා තිබෙන්නේ ඔව් අපි ආදරය කරනවා ආදරය කරලා අපි බැලුවේ අයියේ ඒ කාලේට ආදරය කරනවාද අයියේ ඔව් එතනත් ඒ කාලේ තමයි ෆුල් ලව් කරා කියන්නේ මේ පුතව ඒ කාලේ කිසිමට යාව හම්බුනා ඊට පස්සේ අපි ආදරය කරුවා ආදරය කරලා අවුරුදු 5ක්
යනකොට ගියාට පස්සේ මේ දුවා වුණා. විවාහ වුණා. ඔව්. අද මෙච්චර දුරාව ඒ විවාහයේ මතින් නේද ඒ ආදරේ විවාහ පැත්තකට දානවා ආදරේ. ආදරය. ඒ ආදරේ අයියේ මං අයියයි අක්කයි දැක්කම මට ඇත්තටම ඒ තාම ආදරෙන් ඉන්නවා කියන සතුට තියෙනවා අයියේ. අපි ගෞරව කරනවා. දැන් ඉන්නේ උඩ ඔබ බෑනේ ඔව් අපි අන්තිම මේ මෑතකදී තමයි අපි ගෝල්ඩන් ජුබිලි ගත්තේ. හරි සතුටුයි හරි සතුටුයි අපිට දරුවොත් එක්ක දරුණු පුරුමුණි කිව්වොත් එක්ක කොහොම සතුටින් කාලය ගත කරනවා තමයි දැන් තියෙන්නේ අපිට. ඒ සතුට රුපියල් 10ක් තිබ්බත් ඒකේ ජීවත් වෙන්න පුළුවන් කාලයකට අපි හිටියා නේද? ඒක ලොකු සල්ලියක් පොදු වෙනකට මිනිස්සු නෙමෙයි අපි සාමාන්‍ය කලාකරුවෝ වශයෙන් ඉඳලා මේ තරම් සතුටින් ඉන්නවා කියන මම හරි සතුටුයි. අයියේ ඉතින් මට කියන්නකො තව විස්තර වගේ මම මේ කතා කරනවා නෙවෙයි අයියේ විස්තර ටිකක් කියන්න. ඉතින් මම ඇදියා දැන් වැඩි සාන්තිය තේනාතිය කරපාන්නේ නැහැ. ඒ කොහොමද? දැන් මම වැඩි තමයි කෝට් කඩේ රඟපාන පටන් ගත්තා. බලන්න අපි සතුටුයි නේද අයියා? අපි හැමදාම සතුටින් ඉන්නේ මිනිස්සු ඉන්න. කාටවත් දෙවියට දෙයලා කාටවත් ජීවිත අනතුරේ දාලා එහෙම නැහැ. අන්න ඒකයි අය මරණ දුරාව සතුටින් ඉන්නේ. මං අයියට හරි ආදරේ හරියට ගෞරව කරනවා. ඉතින් නිරෝගී ජීවිතයක් වාසනාවන්ත තව තවත් ජීවිතයක් තවත් ලැබෙන්න කියලා මං අයියට මුළු හදවතම ප්‍රාර්ථනා කරනවා. දරුවොත් එහෙමයි ඉතින් අපි මේකේ සතුටින් ඉඳලා ටිකක් ඉමු. ඔයගොල්ලෝ උදව් කරන්න ඕනේ අපිට.